හීන මාලිකා හදන්න අවුරුදු ගාණක් ගත වුණත් ඒ මාලිකා කඩාගෙන වැටෙන්න ගත වෙන්න එක තප්පරයයි. නිම්නා ඒ වැස්සේ තෙමි තෙමි පාරේ ඇවිදගෙන ගියේ තමන්ගේ හදවතේ කෑලි එකතු කරගන්න බැරි තරමටම බිඳිලා තියෙද්දි. එයාට තාමත් ඇහෙනවා හෝටල් කාමරේ දොර වැහුණු සද්දේ. ඒ වැහුණේ දොරක් විතරක් නෙවෙයි. අවුරුදු 4ක් තිස්සේ නිම්නා පණ වගේ ආදරය කරපු මිනිස්සයාගේ හිත. මං හිතුවේ ඔබ පිරිසිදු කෙල්ලෙක් කියලා නිම්නා. ඔබ මාව රැවට්ටුවා. ඔබ වගේ වටේ ගියේ කියක්ව බඳින්න මට පිස්සු නැහැ. අදින් පස්සේ මට කතා කරන්නවත් එපා. අවුරුදු 4ක ආදරේ ඒ ආදරේ වෙනුවෙන් නිම්න නොකල කැපකිරීමක් නැහැ. නිම්න ඉසුරුට ආදරය කළේ තමන්ගේ පණටත් වඩා වැඩියෙන්. ඒ ආදරේ කොච්චරට ලස්සනට ගලාගෙන ගියාද කියනවනම් ගෙවල් දෙකෙම කතා බහ කරලා ඔවුන්ගේ විවාහයට දින පවා නියම කරලායි තිබුණේ. හැම කෙල්ලෙක්ම දකින ලස්සනම හීනය දකින්න නිම්නටත් අයිතියක් තිබුණා. මංගල පෝරුව, ලස්සන ඇඳුම්, ඉසුරුගේ අත අල්ලාගෙන යන අනාගතය නිම්නාගේ හිතේ තිබුණේ පුදුමාකාර බලාපොරොත්තුවක්. ඒ හැම හීනයක්ම උඩු යටිකුරු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. විවාහයට දින ලං වෙද්දී ආදරේ සහ විශ්වාසය අතරේ නිම්නාගේ හිත මොහොතකට නතර වුණා. ඉසුරුගේ ඉල්ලීම ඉස්සරහා නිම්නාට දෙපාරක් හිතන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද එයා ඉසුරුට ආදරය කළේ තමන්ගේ පණටත් වඩා වැඩියෙන්. අපි කොහොමත් විවාහ වෙන්නනේ ඉන්නේ කියලා හිතපු නිම්නා ඉසුරු ගැන තිබුණේ අසීමිත විශ්වාසය නිසාම එයාගේ ඉල්ලීමට එකඟ වුණා. නිම්නා හිතුවේ ඒක තවත් එක ආදරණීය මතකයක් විතරක් වෙයි කියලා. අවුරුදු 4ක ආදරයට වඩා ඉසුරුට ලොකු උනේ එකම එක ලේපැල්ලමක් විතරයි. නිම්නා එයා ගැන දීපු අසීමිත විශ්වාසය ගැන පොඩ්ඩක්වත් නොහිතපු ඉසුරු කිසිම හිතප්පපුවක් නැතිව නිම්නාව පන්නල දැම්මේ එයාගේ මුළු ලෝකෙම කඩාගෙන වැටෙද්දි. නිම්නා ගෙදර ආවේ මලකඳක් වගේ. එයා කාමරයට වෙලා කොට්ටේට මුහුණ ඔබාගෙන පැය ගාණක් ඉකිගගහ අඬද්දී අම්මා මුකුත් ඇහුවේ නැහැ. එයා නිම්න ළඟින් වාඩි වෙලා ඇගේ අත තදින් අල්ලගත්තා. "දුවේ, ඕනම දෙයකට ඔයාගේ අම්මා ඔයා ළඟ ඉන්නවා." අම්මා එහෙම කියලා ඇයව තුරුළු කරගත්තම නිම්නට දැනුනේ තමන්ව තේරුම් ගන්න පුළුවන් මේ ලෝකේ ඉන්න එකම හදවත අම්මා විතරයි කියලා. සති කිහිපයක් ගෙවෙද්දී තමන්ගේ ඇඟ ඇතුලේ තවත් ජීවියෙක් වැඩෙනවා කියලා දැනගත්තම නිම්නගේ මුළු ලෝකෙම නතර වුණා. මේ රහස අම්මා දැනගත්තම මේ අහිංසක ගැහැණියත් අසරණ වුණා. අම්මා නිම්නට බැන්නේ නැහැ. ඒත් ගමේ මිනිසුන්ගේ විසපිරුණු වචනවලට අම්මා බය වුණා. "දුවේ, අපිට මේ මිනිස්සු ඉස්සරහා පණ පිටින් ඉන්න බැරි වෙයි. අපි මේක අයින් කරමු." අම්මා නිම්නාව දොස්තර කෙනෙක් ගාවට එක්කන් ගියේ දුව මේ සමාජයෙන් බේරගන්න තිබුණු එකම මඟ එක විතරයි කියලා හිතලයි. "දැන් මේක කරන්න බෑ. කාලය ගොඩක් ඉක්මවා ගිහින්. එහෙම කරන්න ගියොත් මේ ළමයාගේ ජීවිතේ අනතුරේ." දොස්තර මහත්තයාගේ වචන එක අම්මා අසරණව බලාගෙන ඉද්දී නිම්න තමන්ගේ බඩට අතක් තියාගත්තා. "අම්මේ, අපි යමු. කාටවත් කරදරයක් නොවි අපි ජීවත් වෙමු." අම්මාට තවත් ලැජ්ජාවක් නොවෙන්න නිම්නා තීරණය කරා ගමෙන් ඈතට යන්න. තමන්ගේ දරුවා වෙනුවෙන් ඕනම දුකක් දරා ගන්න පුළුවන් කියන ලොකු හයිය විතරක් හිතේ හංගගෙන. ඔවුන් දෙන්නා නිහඬවම ගමෙන් පිට උනේ කාටවත් අත නොපා ජීවත් වෙනවා කියන අදිෂ්ඨානයෙන්. නිම්නා තමන්ගේ අලුත් ජීවිතය පටන් ගත්තේ මහා ලොකු බයකින්. ඒත් ඒ බය නැති වෙලා ගියේ තමන්ගේ දුව මෙලොවට බිහි වුණු ඒ පළමු මොහොතේ. එදා රෝහලේ ඇඳක් උඩ තනි වෙලා ඉද්දී ඒ පුංචි දුවගේ ඇඬුම් සද්දය ඇහෙද්දී නිම්නාට දැනුනේ තමන්ගේ මුළු ලෝකෙම ආයිත් පිරීලා ගියා වගේ. ඒ පුංචි අතැඟිලි තමන්ගේ අතේ පැටලෙද්දී නිම්න තමන්ටම පොරොන්දු වුණා. "මොන දුක වින්දත් මම මගේ දුවව ලෝකයේ හොඳම තැනකට ගෙනියනවා." අවුරුදු 25ක්. ඒ කාලය ඇතුලේ නිම්නායි අම්මයි විඳපු දුක දන්නේ ඒ දෙන්න විතරයි. තමන්ගේ කුසගින්න නිවා ගන්නවට වඩා දුවගේ පොත් මල්ලට අවශ්‍ය දේ ගන්න නිම්න මහන්සි වුණා. දරුවාව පණ වගේ බලා ගන්න අතරේ
නිම්න තමන්ගේ පොඩි කෑම කඩේ දියුණු කරලා දුවගේ ඉගෙනීමට හැම ශක්තියක්ම දුන්නා. එදා හැමෝම එපා කියපු ඒ පුංචි පණ අම්මයි ආච්චි අම්මයි දෙන්නාගේ ආදරය මැද හරි ලස්සනට හැදී වැඩුණා. තමන්ගේ අම්මා තමන් වෙනුවෙන් විඳපු දුක දකිද්දී ඒ පුංචි හිතේ එකම එක බලාපොරොත්තුවක් විතරක් තිබුණා. ඒ තමයි දවසක හොඳට ඉගෙනගෙන තමන්ගේ අම්මාගේ ඇස්වලට සතුටු කඳුළු ගේනවා කියන එක. කාලය වේගින් ගෙවිලා ගියා. අද නිම්නාගේ දුවගේ 25 වෙනි උපන්දිනය. අද ඒ දක්ෂ වෛද්‍යවරියක්. හැම අවුරුද්දකම වගේ තමන්ගේ උපන්දිනය දවසේ නිම්නා ඉදුවයි පුරුදු වෙලා හිටියා. පාරේ ඉන්න අසරණ මිනිස්සුන්ට කෑම වේලක් දීලා ඒ අයගේ හිත සතුටු කරන්න. පාරායිනේ වාඩි වෙලා හිටපු මහලු මිනිහෙක් ළඟ නිම්න නතර වුණා. ඒ මිනිසයා හිස ඔසවලා බලද්දී නිම්නාගේ පපුව මොහොතකට නතර වුණා වගේ දැනුණා. ඒ ඉසුරු අවුරුදු ගානකට කලින් තමන්ව ප්‍රතික්ෂේප කරපු ඒ මිනිසයා අද පාරේ අසරණ වෙලා නිම්නාගේ ඇස්වල කඳුළු පිරුණා. අම්මේ, ඇයි මේ? ඔයා මේ මිනිසයාව අඳුරනවද? නෑ පුතේ, මං අඳුරන්නේ නෑ. මේ මිනිසයා දැක්කම මට ගොඩක් දුක හිතුණා. ඔයාගේ අතින්ම මේ කෑම එක යාට දෙන්න. නිම්නා දුවගේ අතින් අල්ලාගෙන හෙමින් ඉදිරියට ගියා. ඇයි රහස දුවට කිව්වේ නැහැ. මොකද නිම්නාට ඕනුන්නේ නැහැ දුවගේ ලස්සන ලෝකයේ ඇතුළට ඒ අතීතයේ කහට අරන් එන්න. ඉසුරු පාරායිනේ තනි වුණේ තමන් එදා හෙව්ව රතු පැල්ලමට වඩා ජීවිතේ කොච්චර ලොකුද කියලා හදවතින්ම විඳවමින්. ඇත්තටම ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක්. අපි අද කරන දේ තමයි කවදා හරි දවසක අපිටම පෙරලලා ලැබෙන්නේ. ඕනෑම ප්‍රශ්නයකදී තවත් කෙනෙක් දිහා වෛරයෙන් බලනවට වඩා එක මොහොතක් නතර වෙලා මනුෂ්‍යත්වයෙන් හිතන්න පුළුවන් නම් මේ ලෝකය මීට වඩා ගොඩක් ලස්සන වෙයි. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් ලස්සන කතාවකින් අපි ආයෙත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.